चंचल जैसी माया ඉස්සරවාගේ පාලා ඉන්නට ආයි මහා ආදරේ දීලා මල්වගේ සිනහාගිනා මුදුහාද වැහිනා නින්දදී සනසාලා හීන සාදනා ඒ වගේ මාතැත්ති ආවිලා සිතිනේ විලා නුඹ ඒතු පායලා විසිත්ත කාමර අලංකරණයේ නව්‍ය සලකුණ ladon.lk සමගෙන් වෛවර්ණ හිතක මතක සුබ දවසක් හැමෝටම ලස්සන සින්දුවක් එක්කම ඔයාලා ආසාවෙන් බලාගෙන හිටපු හිතක මතක අරගෙන ඔයාලා ගොඩාක් ආදරය කරන දක්ෂ තරකාවක් එක්ක තමයි මම අද ආවේ. සත්‍රිකා සෙමිනි. ඉතින් කොහොමද නංගි මේ දවස්වල වැඩ කටයුතු? හලෝ අක්කි. හොඳින් ඉන්නවා. මේ දවස් ටිකක් බිසි වෙලා හිටියේ. මොකද මම ගලත්ම සෝංග් එකේ නොපිපි ප්‍රේමේ සින්දුව රිලීස් වුණා. ඉතින් අපිට කරේ ඉන්නවා නම් සත්‍රිකා සෙමිනි YouTube channel එකෙන් සෝංග් එක අහන්න පුළුවන්. ඒ වරත් එක ටිකක් බිසි වෙලා හිටියේ. ඒත් එකම මගේ දිනේ වැඩ කටයුතුයි කලාවේ වැඩ කටයුතු කරගෙන හොඳින් ඉන්නවා. 2026 කියන්නේ අලුත් බලාපොරොත්තු ගොඩාක් එක්ක ආරම්භපු ලස්සන අවුරුද්දක්. එහෙම නේද නංගි? 2026 කියන්නේ අක්කේ ඇත්තටම අලුත් බලාපොරොත්තු ගොඩක් එක්ක ආරම්භපු අවුරුද්දක්. දැනට නම් අවුරුද්ද සුබයි. මම හිතනවා ඉදිරියටත් මේ අවුරුද්ද සුබ වෙයි කියලා. හැමෝගේම බලාපොරොත්තු ඉෂ්ට කරන අලුත් අවුරුද්දක් වෙයි කියලා මම හිතනවා. ඔව් නංගේ හිතන විදියටම ඒ සියලුම දේවල් සුබම සුබ වෙන්න කියලා අපි ප්‍රාර්ථනා කරනවා. ඒ වගේම අපි දකිනවා සත්‍රිකාගේ කලා ගමනට අධ්‍යාපන ගමනට පවුලෙන් ලොකු ශක්තියක් ලැබෙනවා. අපි කතා කරමු මේ ගැනත්. අනිවාර්යෙන්ම ඇත්තටම මගේ කලාවේ වැඩවලට වගේ කිරීම වැඩවලට මගේ ෆැමිලි එකේ ලොකු සපෝට් එකක් මට ලැබෙනවා. මගේ අම්මා මගේ අප්පච්චි මම අල්ල දෙන්නගෙන් එතනදිත් අම්මා තමයි අතර මාත් එක්ක හැමදේටම යන්නේ ඉන්නේ මගේ පස්සේම මගේ හිබනල්ල වගේ ඉන්නේ. ඒගොල්ලන්ගේ සපෝට් එක නැත්නම් මට මේ තරම් දුර ගමනක් එන්න හැකියාව ලැබෙන්නේ නැහැ. අනිවාර්යෙන්ම ඒත් එක්කම මට මතක් වුණා සත්‍රිකාගේ ලයිෆ් එකම චේන්ජ් කරපු කතා මාලාව. මිනි පහන ඔබයි නංගි. මං ආසයි ෆුල්ෆිගේ හඬින් පුංචි කොටසක් ඔයාගෙන් අහන්න. දැන් නම් අකි මගේ කටහඬ ඇතරව ගොඩක් වෙනස් ඒ කාලෙත් එක ගත්තම ඒ ගැන මතක් කරන්න ඕනේ මිනි පහන බත් රෙඩ්‍රාම එක කියන්නේ මගේ ලයිෆ් එකම චේන්ජ් කරපු කතා මාලාවක්. කුල්ෆිගේ චරිතය කියන්නේ අදටත් ඇත්තටම සමහර අය මාව අඳුරන්නේ කුල්ෆි කියලා. මං පළවෙනි වතාවට කියන්නේ මගේ පළවෙනිම අත්දැකීම තමයි ටෙලිග්‍රෑම් එකේ ඒ විදිහට හඬ කවපු. ඉතින් ඒකට අනුරාධ මාමා ඇතුළු අනුරාධ අංකල් ඇතුළු හැමෝටම ස්තුතිවන්ත වෙන්න ඕනේ. කටහඬ නම් දැන් වෙනස්. අක ගිල්ලීමට මම පොඩි කොටසක් කියලා පෙන්නන්නම්. අනේ අමීර නංගි අයියෝ මට හැම වෙලාවෙම මෙහෙම කරන්නේ. සිකන්දර් මහත්තයා කියන්නේ ඔයාගේ තාත්තා වගේම මගේ තාත්තා. අනේ මට මෙහෙම කරන්න එපා අමීර නංගි. ඔයාට තේරෙන්නේ නැද්ද මං තාත්තට කොච්චර ආදරේද කියන දේ? වව් ඒ හඬට තමයි අපි ආදරය කරන්නේ. ඉදිරියේදී මොන වගේ දේවල් කරන්නද සත්‍රිකා ප්ලෑන් කරලා තියෙන්නේ? ඉදිරියේදී අක්කි මම ඉස්කෝලේ ඩ්‍රාමා එකට අමතරව අලුතෙන් තව ඩ්‍රාමා එක රූගත කිරීමේ දවසේ සිදු වෙමින් පවතිනවා. ඉදිරියේදී ඕගලන්ට ඒ ඩ්‍රාමා එක හරහා මාව බලන්න පුළුවන්. ඒ වගේම අලුත් ගීතයක නිර්මාණ මේ වෙනකොට සිදු වෙමින් පවතිනවා. ඒකත් ළඟදීම රිලීස් කරන්න මම බලාපොරොත්තුෙන් ඉන්නවා. ළඟදීම වෙන්නේ ওই වැඩ දෙක තමයි. හරි. ඔන්න එහෙනම් අලුත් ටෙලිනාට්‍යයක් එක්ක අපිට සත්‍රිකාව ඉස්සරහට බලා ගන්නත් පුළුවන්. කවදාත් අලුත් දේවල් කරන සත්‍රිකා නංගිගේ ඉදිරි වැඩ කටයුතු සියල්ලම සාර්ථක වෙන්න කියලා වෛවරණ අපි ප්‍රාර්ථනා කරන ගමන් නංගිගේ මැජික් වොයිස් එකෙන් තව ගීතයක පුංචි කොටසක් අහන්න මම කැමතියි. මේ ගීතයක මම ළඟදීම රිලීස් කරපු සෝංග් එක ලිරික්ස් කරේ ලසිත ජයනති අංකල්, මියුසික් කළේ රවින් තාරුකයියා. ඉදෙනවත් ගොඩක් ආදරේ මතක් කරන්න ඕනේ. අපි පොඩි කොටසක් ගායනා කරමු. එමට ළඟ කාරණා කියන්නම් ලන් වේලා නීල දැසී පුරා
අතක පලසක්නෙලා හදනින්නාදදී උන්මාදවී නුඹගේම විලාමිමා සඳ පායා පායා රෑයහසේ රසගීනා ගීනා හැටියහසේ මට සැනසින්න නැලවින්න අලියවිලා හිත සරසන්න නුඹ ඉන්න හීන තෝරලා මට සැනසින්න නැලවින්න අලියවිලා හිත සරසන්න නුඹ ඉන්න හීන තෝරලා. වව් හරිම ලස්සනයි. ඔන්න ඉතින් අද වයිවරණ හිතක මතක ප්‍රෝග්‍රෑම් එකත් එක්ක අපි එකතු කරගත්තේ ඔයාලා ගොඩාක් ආදරය කරන දක්ෂ කලාකාරිනියක්. ඉතින් අපිත් එක්ක එකතු වුණාට නංගි ඔයාට ගොඩාක් ස්තුතියි. ඉතින් හංසයාගේ ඔයාටත් ගොඩක් ස්තුතියි අද මේ ප්‍රෝග්‍රෑම් එකට මාව ජොයින් කරගත්තට. ඉතින් ඉදිරියටත් මේ වගේ ලස්සන වැඩසටහන් කරන්න ඔයාලට ශක්තිය ධෛර්යය ලැබෙන්න කියලා මම හදවතින්ම විශ් කරනවා. හොඳයි සත්‍රිකා නංගි. ඔයාටත් ඔයාගේ කලාලෝක ඉස්සරහට යන්න අලුත් දේවල් කරන්න වයිවරණ අපි සුබ පතන ගමන්ම ඔන්න ඉතින් මගේ යාළුවෝ හැමෝටම මතක් කරනවා මේ වගේම ඔයාලා ආදරය කරන දක්ෂ තරුවක් එක්ක ආයෙම හිතක මතක අරගෙන මම ඔයාලා ළඟට එනකම් පරිස්සමෙන් ඉන්න ඕනේ. ගිහින් එන්නම්. සුබ දවසක් හැමෝටම.